කුඩා පොදු ගුණාකාරය හොයන යතන කතා කරගෙන හිටියේ මතකද? මොනවද මතකද? 4 8 12 මේ තුනේ කුඩා පොදු ගුණාකාරය හොයන්න ගියොත් මොකද කරන්නේ? ඉලක්කම් තුන අපි ඊළඟ පැත්තක මොකද කරන්නේ? බෙදාගෙන යනවා. දෙකෙන් බෙදනවා ඊට පස්සේ තුනෙන් බෙදනවා ඊට පස්සේ ප්‍රථම සංඛ්‍යාව ඉඳන් බෙදනවා. ඒක තුනෙන් බෙදනවා. දෙකෙන් බෙදෙන්නේ නැහැ වනේ. කවුරු හරි බෙදෙන්නේ නැත්තම් තුනෙන් බෙදනවා. ඒකෙත් බෙදෙන්නේ නැත්තම් ඊට පස්සේ පහෙන් බෙදනවා, හතෙන් බෙදනවා. ඒ විදිහට බෙදාගෙන යනවා. අන්තිම වෙන මේ පැත්තේ ඉන්න උත්තර ටික ගුණ කරලා මෙතනින් දාන්න. අන්න ඒක තමයි කුඩා පොදු ගුණාකාරයෙන් මේ ජාති ඉලක්කම් විතරක් ආවා. ඊට පස්සේ මොකද කරේ? ඊට පස්සේ ඉලක්කම් එක්ක බීජීය ඔන්න වගේ අකුරු ඉංග්‍රීසි අකුරු ආවා. හරි. එතකොට මොකද කරන්නේ? ඉලක්කම් ටිකේ වෙනම හෙව්වා. ඊට පස්සේ අකුරු වලින් කවුද? ඒ જાතියේ ලොකුම බලය අරගෙන ලිව්වා උත්තරේ. හරි. ඉලක්කම් වලින් අද 12 කියලා. ඊට පස්සේ මොනවද පදයෙන් x ඉන්නවා. එතන xy කියන්නේ එතන ආයි x එකක් ඉන්නවා. ආයි මෙතන x ගේ වර්ගයක් ඉන්නවා. ලොකු බල ටික තමයි මෙතෙන්ට ගන්න. x ගේ වර්ගය ගත්තා. ආයි y පදයක් ඉන්නවා. y ලොකුම බලේ ඉන්නේ එක්කනම තමයි ඉදිරියට ගන්න. හරි. අපිට එනවා දැන් තව ටයිප් එකක් මොකද්ද? ඊළඟ ටයිප් එක තමයි මේක. හරි. මේකේ තියෙන මොකද්ද? 3x ධන 3x ධන 6 y වරහන් x ධන 2 4 වරහන් x ධන 2 වර්ගය. හරි හරි. අපිට කියනවා ඔගේ කුඩා පොදු ගුණාකාරය හඳුනගන්න. අපි බලමු මොනවද තියෙන පද කියලා. මොනවද තියෙන පද? y ඉන්නවා. x ධන 2 කියන්නේ එක පදයක්. හරි. x පදයක් නෙමෙයි x ධන 2 කියන්නේ එකෙන් හැදිච්ච වෙන එක. 4 ඉන්නවා. ආයි x ධන 2ක් තියෙනවනේ. මෙතන මොකක්ද තියෙන්නේ? මෙන්න මෙතන වෙන එකක් ඉන්නවා දලාපමුත් එක්ක මේවත් තියෙනවා. අපි මේ වගේ වෙලාව මුලින්ම කරන්න ඕනේ සාධක හොයන්න පුළුවන් කවුරු හරි ඉන්නවනම් සාධක හොයන්නම ඕන. හරි. දැන් සාධක හොයන්න පුළුවන්ද? මේක සාධක හොයන්න පුළුවන්ද? නෑ. මේක සාධක හොයන්න බෑ. මොකද සාධක හොයන්න හොයලා තමයි තියෙන්නේ ඒගොල්ලෝනේ. වරහානේ ඉදිරියටත් ඇවිල්ලා කෙනෙක්. මේක හොයන්න පුළුවන්ද? නෑ. සාධක හොයන්න බෑ. මේක පුළුවන්ද? අනිවාර්යෙන් මේක පුළුවන්. මොකද කරන්න ඕන? සාධක හොයන්න පුළුවන්. හරි. සාධක හොයන්න මොකද කරන්න ඕන? මෙයාවත් බෙදෙන එක්කෙනා ලොකුම එක්කෙනා එළියට ගන්න. කවුද? 3x බෙදෙන 6ක් බෙදෙන. කවුද ලොකුම එක්කෙනා? 3. එළියට අරගෙන මොකද කරන්නේ? මෙයාගෙන් බෙදලා තමයි අතුලට දාන්නේ. හරි. මෙයාගෙන් බෙදලා අතුලට දාන්න. 3x 3 බෙදුවාම x. ධන 6 3 බෙදුවාම ධන 2. හරි. කමා y x ධන 2යි. කමා 4 වර්ග x ධන 2යි. ලියන්න ඕන තරුවක් දාලා මොකද ලියන්නේ? සාධක කුඩා පොදු ගණන සෙවීමේදී සාධක ගත යුතු තැන්වල අනිවාර්යෙන් සාධක ගන්න. ඒක තමයි ප්‍රධාන දේ. අනිවාර්යෙන් සාධක ගන්න නැත්නම් හරියන්නේ. නැත්නම් මේකට හදලා ඉන්නේ මේකට හදලා හරියන්නේ නැහැ. හරි. ඒක උත්තරේට 3x ධන 6 කියලා උත් වෙනවා. ඒක හරියන්නේ නැහැ. හරි. මේ වගේ පදයක් කරනවා ඒක හරියන්නේ නැහැ උත්තරේ. හරි. මේ සාධක ගන්න පුළුවන් ඒවා අනිවාර්යෙන් සාධක ගන්න. හරි. ඊට පස්සේ මොකද වෙන්නේ? x ධන 2 පදයක් මෙතනක් තියෙනවා. මෙන්න මෙතනක් තියෙනවා. ආයේ කියන්නේ දැන් ගොඩක ඉන්නවා. හරි. ඊට පස්සේ ඉලක්ක වලින් බලන්න අර වගේම තමයි ඉලක්කම් වලින් කූපෝකු හොයන ඉලක්කම් වල කූපෝකු වෙනම හොයන. 3යි මේක ඉලක්කම් නෑ ඕන එක ගන්න පුළුවන් ප්‍රශ්නයක් නෑ. ගැත්තට අරත් අවුල. මේක ඉන්න ඉලක්කම් 4. ඕකේ කූපෝ ඌ හොයනවා එනවා 12ක් කියලා. හරි. ඊට පස්සේ මේක එනවා x ධන 2 පදයක් ඉන්නවා. ආයි x ධන පදයක් ඉන්නවා. x ධන 2 පදේ වර්ගයක් ඉන්නවා. මොන පදේද ගන්න ඕනේ? x ධන 2 ගන්න ඕනේ. ඉන්න ලොකු එකක් වෙයි ගන්න. ලොකුම බලය දාන්න. හරි. ඊට පස්සේ x ධන 2 නියෝජනය වුණා ආ මෙතන y පදයක් ඉන්නවා. එහෙනම් y ඉන්නවද? නෑ. එහෙනම් y තමයි. ඔන්න උදාන මේක උත්තරේ. හරි. අනිවාර්යෙන් 11 වසරේ O level වලට අනිවාර්යෙන් එනවා. 10 වසරේ පාඩම තමයි තියෙන්නේ මේක. අනිවාර්යෙන් ලකුණු දෙකක් කරනවා අනිවාර්යෙන්. O level විභාගයේ ලකුණු දෙකේ ගන්න අනිවාර්යෙන් එනවා. මේ උලන්ගේ ලකුණු දෙකක් තියෙනවා. 10 වසර නම් ලකුණු දෙකට වඩා වැඩිම හම්බ වෙන විභාගෙදී මේ මොකද වෙන අලුතෙන් ඉවරන නැහැ. ওই ටයිප් එක තමයි කරන්නේ. හරි. තව ගත්තොත් එහෙම ඕනනම්
ඔය වගේ ගත්තොත් එහෙම හරි. සාධක ගන්න පුළුවන්ද? බෑ. සාධක ගන්න පුළුවන්ද? අරගෙන තමයි තියෙන්නේ. මේක සාධක ගන්න පුළුවන්ද? මේ ඇවිල්ලා මොන જાති මේකද? මේකට අපි මොකද නම කියන්නේ? ත්‍රිපද වර්ගජ ප්‍රකාශන. හරි. ත්‍රිපද වර්ගජ ප්‍රකාශන කියලා තමයි මේකට කියන්නේ. හරි. ත්‍රිපද වර්ගජ ප්‍රකාශන. මොකද කියන්නේ ඒක? අයවැය සාධක ගන්න ඉතින් අපි වෙනම කරන්න තියෙනවා. කොහොමද? පැත්ත කොන්න මම ලියන්නේ මේවා හදන්න ඕනේ මෙතන. මම හදන්නේදී වෙනම කියන්නේ. ත්‍රිපද වර්ගජ වෙනම හදන්නේදී. මොකද මේ දෙක ගුණ කරලා පැත්තක ලියාගන්න. x වර්ගය 6 න් වැඩි කරාම 6x වර්ගය ලකුණු ධනයි ධනයි. ඊට පස්සේ මොකද කරන්නේ? ගුණ කරාම එක හැදෙන්නත් එකතු කරාම මේ නැද එක හැදෙන්නත් ගැලපෙන්න දෙන්න කවුද මේකට එන්නේ? 6 හැදෙන්න 5. කවුද ගැලපෙන්නේ? 3යි 2යි නේ. 3යි 2යි ගැලපෙන්නේ. 3 වරක් 2 6යි 3යි 2 එකතු කරාම 5යි. මොකද මෙයා ධන මෙයා ධන. ධනයි ධනයි ධන 3යි 2යි එකතු කරාම 5යි. ආයෙ නම් මේක වෙනවට මේ මැද එක වෙනකොට මේ දෙන්නව දාලා අපි සාධක ගන්න ඉතින් මේක විපද වර්ගයේ වුණන්නේ ඒක වෙනවා. හරි. ඊට පස්සේ මොකද කරන්නේ? මෙතන x පොදු මේ දෙන්නගේ පොදු එක්කෙනෙක් එළියට යනවා සාධක x ධන 3යි. ධන 2 වරහන් ධන 3. එතකොට අපිට මොකද්ද? මේකේ සාධකෙ තියෙන්නේ x ධන 2යි x ධන 3යි. හරි. ඔන්න ඔය විදිහට මේකේ සාධක හොයාගන්න ඕනේ එන පොඩි කීමක් දිනවා. හරි. සාධක හොයන්න පුළුවන් කියන්නේ අනිවාර්යෙන් වണ്ടി කියවන්නේ. හොයන්න පුළුවන් ඒ හෙව්වම තමයි මොකද වෙන්නේ? එකම වගේ කට්ටිය හම්බ වෙයි. එකම වගේ කට්ටිය හම්බ වුණාම වැඩි කරන්න පුළුවන්. හරි. දැන් බලන්න මොනවද ඉන්නේ පද? ඉලක්කම් වලින් එක ඉන්නවා මෙතන 3 ඉන්නවා 5 ඉන්නවා. 1යි 3යි 5යි ඉන්නේ ඕකේ. ඌපෝගු හොයාගන්න 5යි. හරි. ඊට පස්සේ පද වලින් x ධන 2 ඉන්නවා x ධන 2 ඉන්නවා x ධන 5යි ඉන්නවා. x ධන 2 ඉන්නවනේ. ආයෙත් x ධන 2 ලියමු. x ධන 2 ඉුවා ඒකේ ලොකුම බලය කියලා ගන්න නැහැ. දෙන්නම එකම බලයක් ඉන්නේ. එන ඒ බලය. තව ඉන්නේ x ධන 3 පදයක් ඉන්නවා. එහෙනම් x ධන 3. උත්තරේදී හැමෝම නියෝජනය වෙන්න ඕනේ. කවුරු හරි පීය ගොඩක් තියෙනවනේ. එයාත් ඉන්න ඕන උත්තරේ. මොකද ඉන උත්තරේ හැමෝගෙම බෙදන්න පුළුවන් එකක් වෙන්න බෑ. නේ? උත්තරේ අරජාති හිටියේ නැත්නම් ඔගේ බෙදන්න බෑනේ. ඒ හින්දා හැමෝගෙම බෙදන්න පුළුවන් එකක් නෑ. අපි කොහොමද පොඩා වුණා හරි. ඒ හින්දා උත්තරේ හැමෝම ඉන්න ඕනේ. හරි. x ධන 2 ඉන්නවා. හරි. x ධන ඊට පස්සේ x ධන 3 ඉන්නවා. ඊට පස්සේ x ධන 5යි. ඔන්නම තමයි උත්තරේ. හරි. හරි. ඔය විදිහට තමයි ඔය කුඩු කූපෝගු වෙන ලකුණු පොඩි ගාන අනිවාර්යෙන් ලකුණු ටික ගත්තා හරි ලේසියි. හරි. ඔයාලට කරන්න පුළුවන් දැන් 12 එක අභ්‍යාස පුළුවන් 12 දෙක අභ්‍යාස පුළුවන් 12 තුන අභ්‍යාස පුළුවන්. හරි. ඔය ටික ඔක්කොම පුළුවන්. හරි. කිසි ප්‍රශ්නයක් නැහැ. ඔය ටික ඔක්කොම ගන්න.